එතකොට ඔය යටිහිත ඔන්න ඕක තියෙනවා. එතකොට උඩුහිත මොනවද කරන්නේ? මේ අනවශ්‍ය වයින් කළා නිදාගත්තට පස්සේ මෙයා සෙටල් කරනවා. එතකොට ඔයා නිදාගත්තට පස්සේ ඔයාගේ අරමුණු වෙනුවෙන් මෙයා වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මේ විශ්වය ගැන ඕනට වැඩි හිතන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. හැබැයි මේක ඇත්ත. එහෙම නැත්තම් අපිට හඳට යන්න බෑ 1969. කාට හරි හිතුණු හින්දානේ ගියේ. හිතිලා ගියානේ. ඔව්. නේ? හඳට යන එක හීනයක්නේ. ඔව්. ඉතින් ගිහින් තියෙනවානේ. එහෙනම් කරන්න බැරි දෙයක් නැහැ. එකම දේ ප්‍රබල අරමුණක් යටිහිතට දෙන්න ඕනේ. හැබැයි ඒක ප්‍රබල වෙන්න ඕනේ. අනික මේ දැන් අද කියලා හෙට කරන්න යටිහිතට බෑ. ඔයා ජිම් එකට ගියත් ඔයා මාසයක් යනකොට ඔයාට පේන්නේ නැහනේ මොකුත්. ඔව්. හරි. නේ? ටික යද්දි නිතෙන අයියෝ මං අදත් ගියා ඊයේත් ගියා. මාර වැඩේ මේක හරියන්නේ නැහැ කියලා. ඕ උතනනේ 100ට 3 නගින්නේ නැත්තේ. සතිය දෙක යනකොට බිස්නස් එක දුවන්න ඕනේ. මම දැක්ක ඔයාගේ වීඩියෝ එක ඔයා එක තැනක කියන අඩුම මාස 6ක් වියදම් කරන්න සල්ලි ටික අතේ තියන් එන්න. හරිද? හැමදාම කියනවා. හැමදාම කියනවානේ. ඔව්. තේරුණාද? ඉතින් ඔය මාස 6 අල්ලන් ඉන්න ඕනේ. ගොඩක් අය උතනින් හැලෙනවානේ. සමහරට 6 පයින්නවා. අනිවාර්යයෙන්. හරි. ඉතින් එතකොට විරාජ් යටිහිත කියන්නේ හරි ප්‍රබල එකක්. හරි. ඒකට මේකට ඕන තරම් උදාහරණ කියලා. කියන්නේ මේක ප්ලැට්ෆෝම් එක නෙමෙයි ඒවා කියන්නේ. හැබැයි යටිහිත කියන්නේ හරි ප්‍රබල එකක්. ඔයාට පුළුවන් නම් ඔයාගේ ෆයිනල් ගෝල් එක අවුරුදු 5කින් ඔයා ඉන්න තැන දකින්න. ඔයාට පුළුවන් නම් අවුරුදු 5කින් ඔයා යන තැන දකින්න. හැබැයි ඒක ස්නැප්ෂොට් එකක්. ස්නැප්ෂොට් එකක් කියන එක තේරෙනවනේ. ඒ කියන්නේ ඒක සංක්ෂිප්තව තියෙන්න ඕනේ. මම ඉන්නේ මෙතන. එතකොට අන්න ඒක. මම කියන්නේ මිනිස්සෙකුට ඒක ලොකු අපිට රටේ ජනාධිපති වෙනවා. ඒක තමයි ස්නැප්ෂොට් එක. හැබැයි ඒක දකින්න ඕනේ. වෙනවා කියලා හිතන එක නෙවෙයි. එයා ජනාධිපති විදියට ඉන්නවා එයා දකින්න ඕන අවුරුදු 10කට පස්සේ. තේරුණාද? එතකොට ඒක අනිවාර්යයෙන්ම රියලිස්ටික් වෙන්න ඕනේ. දැන් මේ ලබන අවුරුද්ද වෙනවා කියලා හිතන්න එපා. ඔව්. වෙන්න බෑ. රියලිස්ටික් නෑ. රියලිස්ටික් වෙන්න ඕනේ. එතකොට අන්න එතන යටිහිතට දුන්නාම එයා ඒ වෙනුවෙන් වැඩ කරනවා. මේක හැම ව්‍යාපාරිකයා වාගේ channel එකේ ඉන්න හැම ව්‍යාපාරිකයටම මම කියනවා. කරලා බලන්න. ඔයා උදේ නැගිටලා 5ට නැගිටින්න. නැගිටලා මේ 5am club ගැන කියන මම දැක්කා. හරි 5ට නැගිටින්න. බ්‍රහ්ම මූර්තිය වෙලාවේ. මේක කියලා බලන්න. මේක හිතලා බලන්න. ඇයි විරාජ් මම එහෙම කියන්නේ මේ ඇල්ෆා කිරණ කියන්නේ අපි මොලේ සෙටල් වුණාම අපි මනස සෙටල් වුණාම අපිට එන එකක් තමයි ඇල්ෆා කිරණ කියන්නේ. මේ ඇල්ෆා කිරණ තමයි අපි විශ්වයත් එක්ක කනෙක්ට් කරන්නේ. ඒක තමයි බ්‍රහ්ම මූර්තිය කියලා ඉන්දියානු සම්භවයක් එක්ක එන්නේ. හරි එතකොට විද්‍යාත්මක ගත්තොත් ඇල්ෆා කිරණ අපි රිලැක්ස් වෙලාවට අපේ ඇඟෙන් මෙයා වෙනවා. ඒතකොට ඒ කිරණ තමයි අපි විශ්වයත් එක්ක කනෙක්ට් කරන්නේ. ඒතකොට යටිහිතේ අපි හිතන ස්නැප්ෂොට් එක ඇල්ෆා කිරණ හරහා තමයි අර කනෙක්ට් වෙන්නේ. ඒතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ කිරණකින් පුළුවන් ද එහෙම කරන්න. දැන් මම මේ කතා කරන්නේ මොනවද? වේව්ස්. ඔයාට මේක වචන වෙලා ශබ්ද වෙලා එන්නේ කොහෙන්ද? වේව්ස්. මේ ලෝකේ වෙනස් කරන්නේ වේව්ස්. කිරණ. හරි. ඒ නිසා ඕනට වැඩි හිතන්න ගියොත් අපිට ඔක කරන්න වෙන්නේ නැහැ. හරි. හැබැයි මේක තමයි